අයිබුවන් සියලු දෙනාටම පුංචි කාලයක් නිහඬව ඉඳලා සමාජයට වැදගත් වෙයි කියලා හිතෙන පුංචි කාරණා කිහිපයක් සමාජගත කරන්න කියලා හිතුවා. මම ගොඩක් කතා කරන මාතෘකාවක් තමයි හෙළවෙදකම. ඉතින් ඒ හෙළවෙදකම කතා කරන්න ප්‍රධාන හේතු කිහිපයක් තියෙනවා. මොකද අපේ රටට විශේෂිත වුණු අපේ රට විතරක් නෙවෙයි අපේ මුළු ලෝකෙටම ගොඩක් විශේෂිත වන වෛද්‍ය විද්‍යාවක් තමයි අපේ රටට උරුම වෙලා තියෙන්නේ. එච්චරකට ගොඩක් වටින වෛද්‍ය විද්‍යාවක්. නමුත් අද අපේ රටේ ඒකට අවශ්‍ය වටපිටාව, ඒකට අවශ්‍ය රාජ්‍ය අනුග්‍රහය, ඒකට අවශ්‍ය සමාජීය අවශ්‍යතාවය කියන කරුණු කාරණා බොහොමයක් හෙළවෙදකම කියන විෂය පද්ධතියට ඒ වටිනාකම් ටික අපෙන් දුරස් වෙලා තියෙනවා, ඈත් වෙලා තියෙනවා. නමුත් කුමන හෝ පදනමක් යටතේ තවමත් කියන්න සතුටුයි හෙළවෙදකම කියන ඒ වෛද්‍ය විද්‍යාව, විශේෂ වෛද්‍ය විද්‍යාව ලෝකටම නිරෝගීකම ලබලා දෙන ඒ හෙළවෙදකම කියන වෛද්‍ය විද්‍යාව තාමත් අපේ රටේ තැන් තැන්වල පොඩ හරි ඉතුරු වෙලා තියෙනවා. ඒ වෛද්‍යවරු තාමත් අපේ රටේ බොහොමයක් ප්‍රශ්න දරාගෙන, බොහොමයක් ගැටලු කම්කටොළු තියාගෙන ඒ වෛද්‍ය විද්‍යාව තාමත් තමන්ගේ උරුමය රැකගෙන තවමත් කරගෙන යනවා. ඉතින් මොකටද මේ වෛද්‍ය විද්‍යාව, හෙළ වෛද්‍ය විද්‍යාව අපිට අවශ්‍ය වෙන්නේ? හෙළ වෛද්‍ය විද්‍යාව මොකටද මේ අපි සමාජගත කරන්න හදන්නේ කියන කාරණාව දිහා බැලුවොත් එහෙම අපේ රටේ විවිධ වෛද්‍ය විද්‍යාවන් කිහිපයක් තියෙනවා. ආයුර්වේද වෛද්‍ය විද්‍යාව, බටහිර වෛද්‍ය විද්‍යාව, හෝමියෝපති වෛද්‍ය විද්‍යාව, ඒ වගේ රජයේ අනුග්‍රහය යටතේ සිද්ධ වෙන වෛද්‍ය විද්‍යාවන් කිහිපයක් තියෙනවා. නමුත් හෙළ වෛද්‍ය විද්‍යාවට රාජ්‍ය අනුග්‍රහය ලැබෙන්නේ නැහැ. සහ නීතිය සම්බන්ධව කිසිම නීති රීති මාලාවක් නැහැ. ඉතින් අපි ඉල්ලන්නේ හෙළවෙදකම නීතිගත කරන්න කියලා. ඒකේ ප්‍රධාන කාරණාව තමයි හෙළවෙදකම නීතිගත කරන්න කියලා කියන එකෙන් කාරණා දෙකක් අපිට, විශේෂ කාරණා දෙකක් අපිට ගන්න පුළුවන්. මොකද පළවෙනි කාරණාව තමයි ඕනම දෙයක නීති අනුකූල බවක් තියෙන්න ඕන. අපිට ඖෂධයක් දෙන්න, ඒ වෙදකම සම්බන්ධව ඉදිරියේදී කරගෙන යන්න අවශ්‍ය කටයුතු කාරණා රාජ්‍ය අනුග්‍රහය යටතේ කරගෙන යන්න කියන කාරණා යටතේ එක අවස්ථාවක් ගන්න පුළුවන්. දෙවෙනි අවස්ථාව තමයි අද අපේ රටේ හෙළවෙදකම කියන මාතෘකාව අල්ලගෙන බොහොමයක් මිනිස්සු තම තමන්ගේ පෞද්ගලික වාසි අරමුණු ඉෂ්ට සිද්ධ කරගන්න බොහොමයක් ක්‍රියාත්මක වෙනවා. ඒකෙන් වෙන්නේ ඇත්තටම මේ හෙළවෙදකම කියන ඒ වටිනා අපිට උරුම වුණු ඒ වටිනා උරුමයන් විනාශ වෙන තත්වයට අද මේ වෙනකොට පත් වෙලා තියෙනවා. විවිධ වංචාකාරයෝ, විවිධ ව්‍යාපාරිකයෝ විවිධ විදිහට මේ අපේ හෙළවෙදකම කියන එක විනාශ කරමින් යනවා විවිධ විෂයමාලා තුලින්. ඉතින් හෙළවෙදකම කියන්නේ මේ රෝගියෙකුට ඖෂධයක් දෙන එකක්වත්, එහෙම නැත්නම් කැඩුම් බිදුම්වත්, ධන හිසක් පැන්නාම ධන හිසක් දාන එකක්වත්, අතප්පයක් කරනාම බේතක් බඳින එකක්වත්, හෙම්බිරිසාවක් හැදුනොත් කොත්තමල්ලි ටිකක් තම්බලා දෙන එකක් නෙවෙයි. හෙළවෙදකම කියන්නේ මහා විශාල විෂය පද්ධතියක් තුල ඉඳගෙන සාමාන්‍ය විෂයන් 30කට එහා ප්‍රමාණයක් මේ හෙළවෙදකම තුල අන්තර්ගත වෙලා තියෙනවා. ඉතින් මේ හෙළවෙදකම කියන්නේ ඊටමත් පුළුල් විෂය පද්ධතියක් තුල අපිට හදාරන්න පුළුවන් සහ පරීක්ෂණ, නිරීක්ෂණ, නිගමන වලට යටත් වෙලා අපිට වැඩ කටයුතු කරන්න, ප්‍රායෝගිකව වැඩ කටයුතු කරන්න පුළුවන් වෙදකමක්. ඒ වගේම මම දකින විදිහට මගේ රටේ දැනට විවිධ වෛද්‍ය විද්‍යා තියෙනවා. ඒ වෛද්‍ය විද්‍යාව වලින් රෝගයක් 100%ක්ම සුවපත් කිරීමේ හැකියාවක් නැහැ. නමුත් හෙළවෙදකමට 100%ක්ම රෝගී තත්ත්වයක. ඒ කියන්නේ පුංචි හිස එකක්කුමේ ඉඳන් අපේ භයානක ලෙඩ රෝග වෙන වකුගඩු, ඒ වගේම පිළිකා රෝගී තත්ත්වයන්ුත් 100%ක්ම ශරීරයෙන් ඉවත් කරලා සුවපත් කරලා නිරෝගීමත්, ශක්තිමත්, බුද්ධිමත් මිනිස්සු තනන්න පුළුවන් හැකියාවක් තියෙන පද්ධතියක් තමයි හෙළවෙදකම තුල තියෙන්නේ. ඉතින් සමහර විට මට ඒක අර්ථකථනය කරන්න පුළුවන් හෙළවෙදකම කියන්නේ එක විෂයක් විතරක් නෙවෙයි. ඒක ඇත්තටම සිංහල ජාතිය සංස්කෘතිය කියලා කියන්නත් පුළුවන් හෙළවෙදකම කියන එක. මොකද කුමන කාරණාවක් පදනම් කරගෙනද දන්නේ නැහැ මගේ රටේ ඒ උරුමයට මේ රාජ්‍ය අනුග්‍රහය නොලැබෙන්නේ. රජයෙන් කිසිම සැලකිල්ලක් නොදක්වන්නේ මේ පවතින රජය විතරක් නෙවෙයි. මෙතෙක් කල් පැවතිච්ච කිසිම රජයකින් මේ රටේ මෙච්චර මේ වටින උරුමයක් මගේ රටේ වැළලෙමින් පවතිනවා. ඒක ඒ සම්බන්ධව කිසිම ආකාරයේ තීන්දුව తీරණයක් ගන්න නැත්තේ
ඇයි කියන ප්‍රශ්නාර්ථය මට තියෙනවා පෞද්ගලිකව. ඒ වගේ මම හිතනවා මේ රටට ආදරය කරන, මේ ජාතියට ආදරය කරන, මේ උතුම් සම්බුදු සාසනයට ආදරය කරන, මේ රටේ උරුමයන් වලට ආදරය කරන, මනුෂ්‍යත්වයට ආදරය කරන කවුරු හරි මිනිස්සෙක් ඉන්නවා මම හිතනවා මේ වෙලාවේ හෙළවෙදකම ගැන කතා කරයි කියලා. මොකද හෙළවෙදකම කියන්නේ මේ හෙළවෙදකමින්ම පුළුවන් මේ රට මුළු ලෝකෙම බබලවන්න. එච්චරකට වටින සම්පත් සමුදායක් මේ හෙළවෙදකම තුල තියෙනවා. ඉතින් මම ඉල්ලීමක් කරන කවුරු හරි බලධාරියෙක් ඉන්නවා නම් සහ ඒට අදාළ තීන්දුව ගන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් මේ හෙළවෙදකම ගැන කතා කරන්න, මේ හෙළවෙදකම ප්‍රායෝගික තලයට ගේන්න උත්සාහ කරන්න කියන කාරණාව මම හැමෝගෙම ඒ ඉන්න අයගෙන් මම ඉල්ලීමක් කරනවා. හෙළවෙදකමයි අපිට වැදගත් වෙන්නේ කියලා කතා කරොත් තවත් විදිහකින් හෙළවෙදකම අපිට ඇත්තටම වැදගත් වෙනවා රටේ දියුණුව වෙනුවෙන්. මොකද අද වර්තමාන වෙනකොට මොන සෞඛ්‍ය ශාස්ත්‍රයේ කුමන මට්ටමකින් තිබ්බත් අපි ওই දියුණුව කියන සෞඛ්‍ය ශාස්ත්‍රයක් තිබුණත් යන්ත්‍ර සූත්‍ර දියුණු යන්ත්‍ර සූත්‍ර සෞඛ්‍ය ශාස්ත්‍රය තුල තිබ්බා කිව්වත් දිනෙන් දින අපේ රටේ පුංචි මිනිස්සයාගේ ඉඳන් ධනවත් මිනිස්සයා දක්වා අද මගේ රටේ මිනිස්සු රෝගී වෙමින් පවතිනවා. හිතා ගන්න බැරි විදියට වේගයෙන් ඊටමත් දුකට කාරණාවක් ඊටමත් වේගයෙන් මගේ රටේ මිනිස්සු ලෙඩ්ඩු බවට පත් වෙමින් පවතිනවා. පුංචි හිසේ කැක්කුමේ ඉඳන් භයානක පිළිකාව දක්වාද වේගයෙන් මගේ රටේ මිනිස්සු ග්‍රහණයට ලක් වෙමින් පවතිනවා. මේ දියුණුවයි කියන සෞඛ්‍ය ශාස්ත්‍රයක් මගේ රට තුල තියාගෙනත් ලෙඩ රෝග බොහොමයක් මගේ රටේ තියෙනවා. ඒවට බොහොමයක් ඖෂධ තියෙනවා. නමුත් ඒ ඖෂධවල ඵලදායීතාවය කොතනද කියන කාරණාව අද මගේ රටේ මිනිස්සුන්ට හිතන්න සිද්ධ වෙලා තියෙනවා. එකපාරක් නෙවෙයි 100,000 වතාවක්. නැවත මගේ රටේ මිනිස්සු නිරෝගීමත් කරන්න මේ හෙළවෙදකම අත්‍යවශ්‍යයි. ඒ වගේම මේ මුළු ලෝකෙම ඉන්න මිනිස්සු නිරෝගීමත් කරන්න මේ හෙළවෙදකම කියන විෂය පද්ධතිය අත්‍යවශ්‍යයි. මොකද රටක් දියුණු කරන්න රටේ මිනිස්සු නිරෝගීමත්ව ඉන්න ඕන. එහෙම වුණොත් තමයි මේ රටක් දියුණු කරන්න පුළුවන් ශක්තිමත් මිනිස්සු නිර්මාණය වෙන්නේ. රටේ මිනිස්සු නිරෝගීමත් වුණොත් වගේම බුද්ධිමත් මිනිස්සු නිර්මාණය වෙන්නේ. ඒ මිනිස්සු නිරෝගීමත් වුණොත් ඕනම දෙයකට ආක්‍රමණශීලී මිනිස්සු ඕනම දෙයක් දරා ගන්න පුළුවන්, ඕනම දෙයක් කරන්න පුළුවන් මිනිස්සු නිර්මාණය වෙන්නේ ඒ මිනිස්සු නිරෝගීමත් වුණොත්. ඒ නිසා ප්‍රධානම රටක් දියුණු කරන්න ප්‍රධානම සාධකය වෙන්නේ ඒ රටේ මිනිස්සුන්ගේ නිරෝගීකම. ඉතින් මම හිතනවා අපි උත්සාහ කරමු මේ රටේ ඉන්න මිනිස්සු නිරෝගීමත් කරන්න. අපිට හැකි උපරිමයෙන් අපි උත්සාහ කරමු මේ රටේ මිනිස්සු නිරෝගීමත් කරන්න. මොකද ඒක පවතින රජයටත් ඒක අත්සසිල්ලක් වෙයි. මොකද රටේ මිනිස්සු නිරෝගීමත් වෙනකොට රජයටත් පහසු වේවි, පවත්නා රජයන්ටත් පහසු වේවි. මේ මිනිස්සුන්ගෙන් නිවැරදි විදිහට මේ රජයට අවශ්‍ය, මේ රට දියුණු කරන්න අවශ්‍ය ශ්‍රමය, ධනය, ඒ අදාළ කටයුතු කාරණා ටික මේ රටේ මිනිස්සුන්ගෙන් කරගන්න. මම ඉල්ලීමක් කරනවා මේ රටට ආදරේ, ජාතියට ආදරේ, මේ උතුම් සම්බුදු සාසනයට ආදරය කරන, මනුෂ්‍යත්වයට ආදරය කරන, මගේ රටේ උරුමයන් වලට ආදරය කරන මගේ රටේ පුද්ගලයෙක් ඉන්නවද? ඒ සියලු දෙනාම එකමෙන්ව එකමුතු වෙමු මේ රට දියුණු කරන්න, මේ රටේ ඉන්න මිනිස්සු නිරෝගීමත් කරන්න. පක්ෂ ගොඩ නගන්න නෙවෙයි, පක්ෂ දියුණු කරන්න නෙවෙයි. මේ රට මගේ, මේ රට ඔබගේ. අපිට වැදගත් වෙන්නේ මේ මහ පොළොව, මේ සෝබාදහම. එහෙම නැතුව කාගේවත් පක්ෂයක්වත් කාගේවත් සංවිධානයක්වත් නෙවෙයි. ඒ නිසා අපි හැමෝම එකමුතු වෙමු මේ රට ගොඩ නගන්න. සියලු තනතුරු කුල මල පාට ભેද පක්ෂ මේ සියල්ල ඉවත් කරලා දාලා එකමෙන්ව අපි එකමුතු වෙමු මේ රට ගොඩ නගන්න. ඔයාලා හැමෝටම ජය වේවා.